ඔයාගේ හිත ගොඩාක් රිදවන අයට ඔයා දක්වන ප්‍රතිචාරය මොකද්ද? ඔයා ඉස්සෙල්ලම කරන්න ඕනි ප්‍රතිචාර දක්වන්න කලබල වෙන්න එපා. ඔයාගේ හිත රිදවන කෙනාට ඔයා හිතින් සමාව දෙන්න. මෙයා මේ විදියට මගේ හිත රිදෙව්වට මම නම් මෙයාගේ හිත මේ විදියට රිදවන්නේ. ලෝකේ කාගේවත් හිතක් මම රිදවන්නේ. මේ හිත රිදවෙන කෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා හිතන්න. මොකද වෛර කිරීමෙන්, ක්‍රෝධය ඇති කර ගැනීමෙන් අපේ ජීවිතයේ සැනසීමක් උපදින්නේ. තියෙන පහසුව සැනසීමක් නැති වෙලා යනවා. වෛර නොකිරීමෙන්ම තමයි අපේ ජීවිතයට සැනසීම ලැබෙන්නේ. ඒ නිසා වරදට සමාව දෙන හිතක් ඔබ ඇති කරගන්න. ලෝකයා වැරදි කරයි. අනුකම්පා කරන්න. ඔබ නුවණින් කල්පනා කරලා කටයුතු කරන කෙනෙක් වුණොත් ඔබ මේ ලෝකේ වටිනා කෙනෙක්. ශ්‍රේෂ්ඨ මුනිවරු විසින් යම් ප්‍රඥාවකින් යම් ධර්මයක් අවබෝධ කළාද ඒ ධර්මය අවබෝධ කරන්න ඔබටත් වාසනාව ලැබෙයි. ඒ නිසා තථාගත බුදුරජාණන් වහන්සේගේ රාග, දේශ, මෝහ ගිනි නිවන ශ්‍රී සද්ධර්මයේ දායාද කරගන්න.